හැමෝටම සුබ දවසක් කියලා පිළිගන්න channel එකට ඔන්න වීඩියෝ එකක් කරගෙන ආවා. අද අපිට රිපෙයාර් කරන්න තියෙන්නේ මෙන්න මේ ටෝච් එක. මේක ඇවිල්ලා අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නැහැ. ඉතින් ජෙම් කරන කට්ටිය වැඩි හරියක් පාවිච්චි කරන ටෝච් එක තමයි මේක. මේකේ තියෙනවා ඇවිල්ලා worm white එක තියෙනවා. ඊට පස්සේ UV එක තියෙනවා. ඊට පස්සේ මේ තියෙන්නේ මේක ගහලා තියෙනවා. ඉස්සෙල්ලම white එක ඊට පස්සේ worm white ඊට පස්සේ UV මේක සාමාන්‍ය මෙහෙමයි අර මේ මෙතන මේ හරිනම් මේක වහලා තමයි මේ වීඩියෝ එක කරන්න ඕනේ. ඉතින් මේගොල්ලන්ගේ වැරද්දක් නෙවෙයි මේක. මේක සම්පූර්ණ පාවිච්චි කරන මනුස්සයාගේ තමයි මේකේ ආයු කාලය තීරණය වෙන්නේ. සාමාන්‍යයෙන් ගත්තොත් ඇවිල්ලා මේක මේ අපි වැඩ කරන එකක් ගමු. මේක මගේ එක මම පාවිච්චි කරන එක. ඉතින් මේක ඇවිල්ලා මේ හරියට දූවිලි ටිකක්වත් වැදෙන්නේ නැති වෙන්න තමයි මම මේක පාවිච්චි කරන්නේ. මේ විදිහට ගොඩක් පරිස්සමෙන් පාවිච්චි කරනවා මේකට. ඊට පස්සේ වතුර යවන්න බෑ. සාමාන්‍යයෙන් මේකෙන් ඇවිල්ලා normal වතුර යනවා මේක ඇතුළට. දැන් මේක මෙහෙම ඇතුළට දාලා මෙන්න මෙහෙම තමයි මේක හයි වෙන්නේ. එතකොට මෙතනින් වතුර යෑමේ සම්භාවිතාවය ගොඩක් වැඩි. ඔයගලන්ට පේන ඇති මේකට වතුර ගිහිල්ලා තියෙනවා. බටන් වලින් ඊට පස්සේ මේ සයිඩ් එකෙන්. දැන් මේක මෙහෙම නෙමෙයි තිබුණේ. ජරාවාස වෙලා තිබ්බේ. මම පෙන්නන්න ඒකේ ෆොටෝ ටිකක්. ඊට පස්සේ මේ ක්ලීන් කරලා මෙතන බටන් එකක් තිබ්බා. බටන් එක ගැලුවා ෂෝට්. ඒ කියන්නේ මේ බටන් සවුත් වෙලා තියෙන්නේ. මේ බටන් අලුතෙන් දැම්මා කියලා මේක වැඩ කරන්නේ නැහැ. මෙතන තියෙනවා මේ වෝල්ටේජ් කන්ට්‍රෝල් IC එකක්. ඒකෙන් කන්ට්‍රෝල් කරලා තමයි දෙන්නේ. දැන් මේක අපි ගත්තොත් හැමෝගම ඉල්ලනවා channel එකට subscribe කරලා එකතු වෙන channel එකත් එක්ක. ඊට පස්සේ පුළුවන් ඔයගොල්ලන්ට මේ වගේ වීඩියෝ ඉස්සරහටත් බලන්න. ඉලෙක්ට්‍රොනික ෂොප් එකක් කරත් මේ ෆීල්ඩ් එක ජෙම් ෆීල්ඩ් එකට මාත් පොඩ්ඩක් අත තියුවා. අත තියුවේ හින්දා තමයි මම මේ ටෝච් එක රිපෙයාර් කරන හැටි ඔයගොල්ලන්ට කියලා දෙන්න හදන්නේ. මොකද මේ වගේ දෙයක් අරන් වැඩ නැතුව ගියොත් අලුත් එකක් ගන්න එක ඒක ඔයගොල්ලන්ගේ වැඩක්. රිපෙයාර් පාරක් දාගන්න පුළුවන් නම් ඒකත් ඉතින් ඔයගොල්ලන්ගේ වැඩක්. ඒකට උදව්වක් විදියට තමයි මම මේක ඔයගොල්ලන්ට කියලා දෙන්නේ. දැන් මේක මැනුවල් කරන්න තමයි මම හදන්නේ. මේ වෝල්ටේජ් කන්ට්‍රෝල් IC එකෙන් කරන්නේ ඇවිල්ලා මේ බ්‍රයිට්නස් අඩු වැඩි කරන එක. දැන් මේක ගත්තොත් ඔයගොල්ලන්ට පේනවා ඇති ලොකු එළියක් තියෙන. සාමාන්‍ය මේ හරියට අත තිබ්බම අත රත් වෙනවා. කියන්නේ ඒ තරම් ලොකු එළියක් මේකෙන් එනවා. සාමාන්‍ය මේ එළියෙන් ගොඩක් අමාරුයි අපිට ගලක් බලන්න. මොකද ලොකු එළියක් එන හින්දා සම්පූර්ණ ගල නිලංකාර වෙලා ඇසුත් නිලංකාර වෙලා යන සයිස් එකකට තමයි තියෙන්නේ. මේ වගේ කෝට්ටරයක් නම් අපිට බැලුව හැකි මේවා ටික සාමාන්‍යයෙන් ජෙම් එකකට ගැහුවොත් නම් මේක අපිට හොයන්නම අමාරුයි. ට්‍රැක් තියෙනවද නැද්ද අරකද මේක කියලා පොඩ්ඩක් අමාරුයි. ඉතින් අර මේ එළිය සැර වැඩි එකත් එක තමයි ප්‍රශ්නේ ඉන්නේ වැඩි හරියක්. අඩු කරන්නේ මෙන්න මේ IC එකෙන් වෝල්ටේජ් කන්ට්‍රෝල් IC එකෙන් මේක ඔබාගෙන ඉන්න ඕන. ඔබන් හිටියම ඔයගොල්ලෝ දැක්කා ගම් ගොඩක් අඩු වෙලා තියෙන්නේ. මම මේ ලයිට් එක ඕෆ් කරලා පෙන්නන්න දැන් අඩු වෙලා තියෙනවා. ඔන්න නැවත සැරයක් මම මේක වැඩි කර ගන්නවා. ඔයගොල්ලන්ට පේනවා ඔන්න වැඩි වුණා. ඔන්න නැවත සැරයක් අඩු වුණා. ඉතින් අනිත් එකත් එහෙමයි. අපිට ඒකත් අඩු කර ගන්න පුළුවන්. ඔන්න දැන් ඒක අඩු වෙලා තියෙන්නේ. ඔන්න ඒක වැඩි කර ගන්න නැවත. අනේ දැන් තමයි අඩු උනේ. ඔන්න නැවත වැඩි කර ගන්නවා මම. මේ ඔයගොල්ලන්ට පේනද ඔන්න ඔය විදිහට තමයි ඔක යන්නේ. ඊට පස්සේ මේ UV එක. මේක UV එකේ තියෙනවා 395 අල්ට්‍රා කියලා එකක්. ඊට පස්සේ 365. සාමාන්‍ය 365 තමයි හොඳ. 395ට වැඩිය මේක සාමාන්‍ය ඇස් වලට එහෙම ගහන්න යන්න එපා කාගේවත්. ඒ තරම් හොඳ නෑ. මේක එන්නේ කිරණයක් එන්නේ UV කිරණ. සාමාන්‍ය සූර්යයෙන් එන්නේ බොහොම පොඩි ප්‍රමාණයක්. ඊට වැඩි ලොකු ප්‍රමාණයක් මේකේ තියෙනවා. ඒ නිසා මම මේක ඕෆ් කරගන්නවා. UV එක අපිට බ්‍රයිට්නස් අඩු වැඩි කරන්න බෑ. මේකේ මහා ලොකු එළියක් එන්නේ නෑ. worm white එකයි පාරේ ගහන් යන්න පුළුවන්. UV එක ගහන් යන්න බෑ. UV එකේ පොඩි එළියක් තමයි තියෙන්නේ.
හොඳයි ඊට පස්සේ මේ වෝල්ටේජ් කන්ට්‍රෝල් IC එක අපි ගලවලා අයින් කරනවා. මේකේ ඇවිල්ලා හොඳම දේ තමයි දැන් මේ මෙතනට මොනවා වුණත් කිසිම ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේකට මොකුත් වෙන්නේ නැතු. මේක තමයි මේ charging IC එක. මේ 18650 බැටරියක් තියෙන්නේ මේක ඇතුලේ. මෙන්න මේ බැටරියක් තමයි මේක ඇතුලේ තියෙන්නේ. එතකොට මේ charging module එක සවුත් වුණොත් අපිට මේක හරි අමාරුයි හරි ගස්ස ගන්න. මොකද මේ වගේ IC නැහැ. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මේකේ IC එකේ නම්බරයක් නැහැ. මේක මම්මා කල නෙවෙයි. ඔයගොල්ලෝ එකක් අරගෙන පාවිච්චි කරලා කැඩිච්ච දවසක ගලවලා බලන්න මෙතන 94ක් තියෙනවා. මේ IC එක නෑ. කඩේ ගන්න නැහැ. මේක තමයි මම මේ මැනුවල් කරන වීඩියෝ එක තමයි ඔයගොල්ලන්ට මේ කියලා දෙන්න හදන්නේ. ඊට පස්සේ මේක තිබ්බ හැටි මම පෙන්නන්නම්. ඔයගොල්ලන්ට පේන ඇති මෙන්න මේ විදිහට තමයි මේක තිබුණේ. වතුර ගිහිල්ලා වෙන්න ඕනේ හැමදේම වෙලා තිබුණේ ගන්න දෙයක් නැතුව. අපි යන් වීඩියෝ එකට කතා කර ඇති. ඉල්ලනවා හැමෝගෙම channel එකට subscribe කරලා bell icon එක click කරලා support එකක් දෙන්න channel එකට. ඔයගොල්ලන්ට පුළුවන් ඉස්සරහට මේ වගේ වැදගත් වීඩියෝ බලන්න කිව්වට හරි අමාරුයි. අවසාන වීඩියෝ එක මේ දාන. මොකද ටෝච් රිපෙයාර් කිරීම සම්බන්ධයෙන් ලොකු වීඩියෝ දාන්න නෑ කියන්නේ හරිම සරල දේවල් තමයි මේ වගේ තියෙන්නේ. ඉතින් ඇවිල්ලා මේක තමයි අවසාන වීඩියෝ එක. ඉස්සරහට මීට වැඩිය මොකක් හරි අමුතු ටෝච් එකක් ආවොත් මම දාන්න try එකක් දෙන්නම්. මේකේ අපි මේ voltage control IC එක ගලවලා පැත්තකින් තියාගමු. මොකද අපිට ඒකෙන් වැඩක් නැති නිසා. ඒකෙන් වැඩක් නැහැ කියන්නේ ඒක තිබ්බා කියලා වැඩකුත් නැහැ කියලා වැඩකුත් නැහැ. ඒකෙන් කිසිම කාර්යයක් වෙන්නේ නැති නිසා තමයි ගලවලා අයින් කරන්න තීරණය කරේ. කඩේ මේ අයිටම් එක ගන්න තිබ්බනම් මේ IC එක අපිට ලොකු ගේමක් ගහගන්න තිබ්බා. මේක රිපෙයාර් පාරක් දාගන්න තිබ්බා. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. මොකද මේ IC එක නැති නිසා අපි මේක මැනුවල් දුවන්නවත් හදමු. මැනුවල් දිව්වා කියලා මේකේ බල්බ් වලට කිසිම ඩැමේජ් එකක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් සාමාන්‍යයෙන් මම මේ වගේ දෙයක් හදන්න කලින් බොහෝ දුරට මේ වගේ මොන හරි වටේට හරි ආශ්‍රිතව හරි මොන හරි IC මොන හරි තියෙනවා නම් ඒවා ගලවලා අයින් කරනවා. මොකද අපි මේක මැනුවල් කරන්න යන අවස්ථාවේ මොකක් හරි ෂෝට් එකක් වෙලා සමහරක් වෙලාවට කරන්ට් එක පොඩි කියන්නේ ඩ්‍රොප් එකක් වෙලා ඉස්සර LED ඩැමේජ් වෙන්නේ නැහැ. බැටරියට තමයි මොනවා හරි වෙනව නම් වෙන්න තියෙන්නේ. සමහරක් වෙලාවට මේ වෝල්ටේජ් කන්ට්‍රෝල් IC එකේ චූටි ෂෝට් එකක් කියන්නේ ෂෝට් එක මහ ලොකුවට දැනෙන්නේ නැහැ. මල්ටිමීටර් වලට අහු වෙන්නේ නැහැ. නමුත් අර සාමාන්‍යයෙන් අපි බැටරිය charge කරලා මේ බැටරිය දවස් 5ක් පාවිච්චි කරන්න තියෙනවා. අර චූටි ෂෝට් එක නිසා සමහරක් වෙලාවට මේ දවස් 2කට දවසකට බැටරි හෙල්ත් ඒ කියන්නේ charging එක මේවා වෙන්න පුළුවන්, අඩු වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා තමයි මම තීරණය කළා මෙන්න මේ IC එක ගලවලා අයින් කරන්න. ඒ IC එක ගලවලා අයින් කරාට පස්සේ අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ විශේෂයෙන් කියන්න ඕනේ මේකේ ග්‍රවුන්ඩ් ලයින් එක.
මේ ග්‍රවුන්ඩ් ලයින් එක ඩිරෙක්ට් යනවා මේකට. මොකටද? බලමු ඩිරෙක්ට් යනවාද කියලා. මට මතකයි ඩිරෙක්ට් යනවා. මේ තියෙන්නේ මේකේ ධන වයර් එක මම කලින් ගලවලා තියාගත්තා. මේ බැටරි බැහැලා තිබ්බේ හොඳට. මම ඊට පස්සේ බැටරි charge කරලා ඉවර වෙලා තමයි මේක ඔක්කොම ක්ලීන් කරලා ඉවරලා ගහලා බැලුවේ වැඩ කරන්නේ නැහැ. වෝල්ටේජ් කන්ට්‍රෝල් IC එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. පොඩි ප්‍රශ්නයක් කියන සමහරක් වෙලාවට වතුර ගිහිල්ලා මොනවා හරි ප්‍රශ්නයක් වෙලා තමයි මේ ඔක ෂෝට් වෙලා ගිහිල්ලා තියෙන්නේ. දැන් ඊට පස්සේ මේ තියෙන්නේ එක වයර් එකක් බල්බ් වලට යන මේ තියෙන එකක් මේ තියෙන්නේ මේ බල්බ් වලට යන වයර් ටික තමයි තියෙන්නේ. මේ ග්‍රවුන්ඩ් එක මේක UV එකේ මේක UV වයර් මේ බල්බ් එකට යන එක මේක ඇවිල්ලා වර්ම් වයිට් මේක වයිට්. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන රෙසිස්ටර් පැක් දාලා තියෙනවා. මෙතන දෙකයි මෙතන දෙකයි මෙතන දෙකයි. එතකොට ඔය රෙසිස්ටර් හරහා තමයි මේ බල්බ් වලට සප්ලයි එකක් යන්නේ. යන අවස්ථාවේ මේ රෙසිස්ටර් වලින් යම්කිසි වෝල්ටේජ් එක ඩ්‍රොප් කරලා තමයි මේ බල්බ් වලට යවන්නේ. එතකොට බල්බේ ඩැමේජ් වීමේ ප්‍රවණතාවය ගොඩාක් අඩුයි. හොඳයි ඊට පස්සේ අපිට දැන් සප්ලයි ගන්න වෙන්නේ මෙන්න මේ හරියෙන් බලමු මේක වැඩ කරයිද කියලා. මගේ ටියුසර් තිබ්බා. ටියුසරයක් තිබ්බනම් මේක හරි ලේසි වැඩේ කියන්නේ. ටියුසර් එකක්වත් නැහැ මෙතන. ඕගොල්ලන්ට පේනවාද ඔන්න වර්ම් වයිට් එක වැඩ කරනවා. වයිට් එකට මේක තියන්න බලමු. ඔන්න වයිට් එකත් වැඩ කරනවා. මට පෙන්වන්න අමාරුයි නම් මෙතන මෙහෙම තියලා තියෙන්නේ. මම මේක පාස් වෙන විදිය ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. ඊට පස්සේ UV එක UV එකට නම් හරි ලේසි මේව කරලා දාන්න. ඔයගොල්ලන්ට පේනවා ඔන්න UV එකත් වැඩ. එතකොට මේකේ ඍණ ලයින් එක මේ LED වලට ගිහිල්ලා තියෙන්නේ ඩිරෙක්ට්. එතකොට අපි ධන ලයින් ටික තමයි යවා ගන්න තියෙන්නේ. හරිම සරලයි ඒක. ඒක මම කියලා දෙන්නම් ඔයගොල්ලන්ට. මේක පාස් වෙන ගමන් ඉස්සෙල්ලා මෙන්න මේ විදිහට වයර් එකක් අරගෙන මේක ටිකක් ඝනකමෙන් අඩු වයර් ගන්න. ඝනකමෙන් අඩු වයර් ගත්තම අපිට වැඩේට ලේසි. මෙතන ට්‍රාන්සිස්ටරයක් තියෙනවා. මම ඒකත් ගලවලා අයින් කරනවා. ඒ මොනා කරන්නත් කලින් ඔයගොල්ලෝ මේකේ මේ තියෙනවා මේ ධන වයර් එක ගලවලම අයින් කරලා දාන්න. ඒ ඔක්කොම අයින් කරලා දාලා තමයි මෙතන පාත් එක තියෙනවා. අපිට පාත් එක පොඩ්ඩක් හූරලා එතනට ඊයන් ටිකක් මෙන්න මේ විදිහට තියාගන්නවා. ඊයන් ටිකක් තියාගත්තට පස්සේ මේක තමයි යන්නේ හැම ස්විච් එකටම මේ වයර් එක යනවා.
සාමාන්‍යයෙන් මේකට මේ වයර් එක අපි යටින් හයි කරගමු. යටින් තමයි මේකට වයර් එක සෙට් වෙන්නේ, උඩින් නෙවෙයි. මම අර తాවකාලිකව තමයි පොඩ්ඩක් අර දාලා තිබුණේ. හොඳයි, අපිට මේක දැන් හයි කරලා දාන්න පුළුවන් මෙන්න මේ විදිහට ඇතුළට. හොඳයි, ඊට පස්සේ මේක හයි කරන්නත් ඕන. මේක හයි කරන්න කලින් අපිට වයර් ටික දාගෙන ඉන්න වෙනවා මේකෙන් එළියට. සාමාන්‍යයෙන් මෙන්න මේ ගානට වගේ මේක දාගනිමු. පස්සේ මදි වුණොත් වැඩි වුණොත් කපා ගනිමු. මේක එකම වයර් එකකින් තමයි යන්නේ. එතකොට අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. මේවා පස්සේ බලලා කපා ගන්න පුළුවන්. සාමාන්‍ය මේ වයර් එක පොඩ්ඩක් එහෙම වුණා කියලා එක ප්‍රශ්නයක් නෑ. හරි ගානට මේක කපන්න ඕනේ නැහැ. මේක ගැන කිව්වොත් මේක ඇවිල්ලා මේ රට දුම්බල කෑල්ලක්. සාමාන්‍ය ඉලෙක්ට්‍රොනික ෂොප් වල බහුලව පාවිච්චි කරන අයිටම් එකක් තමයි ඒක. ඔන්න ඊට පස්සේ ඒක හරි. දැන් තියෙන්නේ මේ කැන ටික මං අතින් දැන් හැලුණා. මේ කැන ටික දැන් තිබුණා කොලේ උඩ. ඔයගොල්ලෝ වීඩියෝ එක පොඩ්ඩක් පිටිපස්සට ගිහිල්ලා බලන්න. කැන ටික ඔක්කොම තිබුණා. කැන ටික ඔක්කොම මගේ අතින් හැලිච්ච එක තමයි උනේ මෙතන. සාමාන්‍ය ඇණයක් එහෙම වුණාම හරි අමාරුයි මෙතන හොයන්න. මොකද කුණු ගොඩක් තියෙන මේකද. සාමාන්‍ය ඉලෙක්ට්‍රොනික ෂොප් වල ඒක සාමාන්‍ය දෙයක්. ඒක අපිට පිරිසුදු තියාගන්න හරි අමාරුයි. මොකද තියෙන වැඩත් එක්ක. ඊට පස්සේ මම දෙකක් හම්බුණා. පස්සේ ඉතින් යන්න ටික දාගමු. මේකට පොඩ්ඩක් ක්ලීන් කරලා මේක හයි කරමු. එතකොට පොඩ්ඩක් පොඩි ගතියක් තියෙනවා. අපි රිපෙයාර් එකක් කරලා දෙනකොට ඒක සුපිරියටම කරලා දෙන්න. එතකොට තමයි කස්ටමර් නැවතත් අපි ගාවට එන්නේ. වැඩේ හරියට කරේ නැති වුණොත් කස්ටමර් එන්නෙත් නැහැ. අපිට බිස්නස් එකක් සෙට් වෙන්නෙත් නැහැ. හොඳයි, දැන් මේක හරි.
මෙතන ලොකු ඉඩක් තියෙනවා සාමාන්‍යයෙන් ජෙම් එකක් වගේ දාගෙන යන්න පුළුවන් අපිට ඕනනම් කොහේ හරි ලොකු වටින ගලක් තියෙනවා නම් අපිට ඒක මේක සිදාගෙන දෙයිනේ කියලා පාඩු ඉන්න පුළුවන් මෙන්න මෙහෙම මේක වහලා දැන් හැබැයි පොඩි ප්‍රශ්නයක් එනවා මෙතන මේක ජෙම් එකක් නෙවෙයි මෙතන දැන් මේ ස්විච් තමයි මේකට දාන්න වෙන්නේ. දාන්න ස්විච් එකක් නැහැ මේකට. එතකොට මේ ස්විච් දාපුවම එන සම්පූර්ණ මේ ලොකුම ප්‍රශ්නේ තමයි හදිසියවත් මේක බෑග් එක දාගෙන යන වෙලාවක මේ ස්විච් පත්තු වෙන්න පුළුවන්. කියන්නේ ස්විච් එකම හෙට්ට වැටිච්ච ගමන් ඔන්න ලයිට් එක වැඩ. ඒකල බැටරි බහින්න ප්‍රශ්න එන්න පුළුවන්. ඉතින් ඒකට හොඳම විසඳුම තමයි තව ස්විච් එකක් අපි අරගෙන දැන් මේ ස්විච් මහ ලොකු ගාණක් වෙන්නේ නැහැ. වෙනම ස්විච් එකක් අරගෙන මෙන්න මේක අස්සට දාලා මේක කපන්න වෙනවා සයිඩ් එකකින්. මේක අස්සට දාලා අපිට හදාගන්න රන් ඕප් එකක්. මට හිතෙන්නේ ඒකත් හරියස් වන හොඳයි කියලා. මොකද එකපාරම මේක නැත්තම් මල හත්ති ලව්වක් වෙනවා මේ වුණාට පස්සේ මොකද්ද මේ මම කරන වැඩේ ජෙනිමින් විදිහට අපි කරලා දාමු. එතකොට ආයි මේක මට හදන්න දුන්න එක්කෙනාටත් ප්‍රශ්නයක් නැහැ. අපි කරන වැඩේ කරන්න ඕන කස්ටමර්ට කට උත්තර නැති වෙන්න. ඒක නිසා කස්ටමර්ට ඕන විදිහට නෙමෙයි අපිට ඕන විදිහට මේක සුපිරියටම අපි රිපෙයාර් එකක් දාලා දෙන්න. හැමෝගෙම ඊළඟ channel එකට subscribe කරලා support එකක් දෙන්න කියලා. බොහෝ දුරට වීඩියෝ බලලා යමක් කමක් ඉගෙන ගන්න කට්ටිය ලේසියට subscribe කරන්නේ නැහැ channel එකට. මොකද එහෙම වුණාම අපිට වීඩියෝ එකක් දාන්න ඉස්සරහට හිතෙන්නේ නැහැ. ඒ නිසා ඊළඟ channel එකට subscribe කරලා පොඩි support එකක් දෙන්න. ඒකට ඕගොල්ලන්ගේ සල්ලි යන්නේ නැහැ. හොඳයි වුණ රන් ඕප් එකත් හැදුවා. එතකොට එකම වයර් එකෙන් තමයි මැච් එක ගහන්න වෙන්නේ. ඉතින් මේකට අපි හිට් ස්ලිවින් කෑල්ලක් දාලා මේවා කරමු. සෙලෝ ටේප් එකක් ගහන රෙඩි එක ජෙනිමින් කියලා මම හිතනවා. ඔයගොල්ලන්ට හිට් ස්ලිවින් හොයාගන්න බැරි නම් සෙලෝ ටේප් කෑල්ලක් හරි ගහන්න. නැත්නම් මාස්කින් ටේප් එකක් ගහනවා නම් හොඳයි. මොකද සෙලෝ ටේප් එකට වැඩිය මාස්කින් ටේප් එක ගොඩක් හොඳයි. රස්නෙට ඔරොත්තු දෙනවා. දැන් සෙලෝ ටේප් එක දැන් තියෙන සෙලෝ ටේප් හරි අප්සෙට් එක මේ සෙට් වෙන්නේ නැහැ. හොඳම සෙලෝ ටේප් එකක් තියෙනවා ගන්න මේ මොකක්ද ඒකේ ඇවිල්ලා කැලණි.
ඊට පස්සේ අපි බැටරියේ ඉඳලා ඩිරෙක්ට් සර්කිට් එකට කරන්ට් ගෙන ලයින් එකට තමයි වයර් දෙකක් දාගත්තේ. ඊට පස්සේ ඒක හරියට පැත්තකට දානවා. ඒක පැත්තකට දාලා අපි දැන් මේකේ ස්විච් ටික සෙට් කරගනිමු. රන් ඕෆ් එක පස්සේ හරි ගස්ස ගන්නකම්. ඊට පස්සේ මම තීරණය කරා මෙන්න මේ පැත්තට. මේක තමයි new එක. මොකද්ද? ඔයගොල්ලන්ට පේන දුන්න රතු පාට ලයිට් එකක්පත් වුණා. ඉතින් මේක මොන පැත්තෙන් ගත්තත් එකයි මොන පැත්තට දුන්නත් එකයි. ඒක නිසා ඉස්සෙල්ලා අපිට සිද්ධ වෙනවා මේක ස්විච් එකක් අලව ගන්න මෙන්න මේ විදිහට මේ පැත්තට තියලා මේකට පහනක් පත්තු කරගනිමු. මේ ගන් එකත් ගන්න තියෙනවා කඩවල වල නම් මේකට කියන්නේ කඩවල නම් ග්ලූ ගන් කියලා කියනවා. මම නම් එබනයිට් කියලා තමයි කියන්නේ. අපිට සාමාන්‍යයෙන් මේක ඕන වෙලාවක නැවත ගලව ගන්න පුළුවන්. අන්න ඒකයි හොඳකම. හොඳයි ඊට පස්සේ අනිත් ස්විච් ටිකත් අපි මේ විදිහටම අලව ගනිමු. කාට හරි උවමනයි නම් මේක ස්විච් එක මේ පැත්තට දාලා මේව කරගන්න ඒත් කරන්න පුළුවන්. ඒකට පොඩ්ඩක් මහන්සි වෙන්න ඕන. මොකද මේ ස්විච් එක මේක යකඩ. එතකොට මේ ස්විච් එක මේක ගියාවෙද්දි මේක ෂෝට් වෙන්න බලනවා. ඉතින් ඔයගොල්ලන්ට වෙන මොකක් හරි අයිඩියා එකක් තියෙනවා නම් ඒ විදිහට කරගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. අර මම මේ පෙන්වන්නේ ඇවිල්ලා පොඩි මේ විදිහට තමයි මේක කරන්නේ. මේ විදිහට මේක කරගත්තොත් බඩු වැඩ කියන එක කියලා දෙන්න තමයි මම වීඩියෝ එක කරන්නේ. එතකොට ඒක හරි. මේක චුට්ටක් එක ළඟ පොඩ්ඩක් ලස්සනට තියෙන විදිහට හරි ගස්ස ගන්න. එතකොට ඒක පොඩි ක්වොලිටියක් තියෙනවා. දැන් එතකොට මේක අපිට වයිට් එක නම් මේක දාගත්තා. එතකොට වයිට් එක වැඩ. වර්ම් වයිට් එක ඕන නම් මේක දාගත්තා. එතකොට ඒක වැඩ කරනවා. එතකොට මේක ඕප් එකේ තියෙන්න ඕන. එතකොට UV එක ඕන නම් මේක දාගත්තා. ඒක වැඩ. මේ දෙකක් ස්විච් දෙකක් එකපාර දැම්මොත් මේ පාට දෙක එකපාරපත් වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. නමුත් එහෙම වෙන්නේ නැති තැනට වග බලා ගන්න ඕගොල්ලෝ දැනගන්න ඕන. ඊට පස්සේ වර්ම් වයිට් එකකින් දාලා වයර් එක මෙන්න මේ විදිහට කපනවා. කපලා හපලා මම මේකට මේ විදිහට පාස්ස ගන්නවා. මතක තියාගන්න කිසිසේත්ම මේ වගේ බවුත් එක වැඩි වෙලා තියන් ඉන්න එපා. ඔයගොල්ලෝ වොට් 41ක් මේ වැඩේට ගන්න එපා. 61ක්වත් ගන්න. එතකොට 61කින් සැනිකව පෑස් වෙනවා. 41ක් හරි 31ක් හරි අරගෙන මේ ගුඩ මේ තියාගෙන ඉන්න කිව්වොත් බොහෝ දුරට වෙන්නේ මොකද්ද මේක ඩැමේජ් වෙනවා. ස්විච් වල කණු ටික රත් වෙලා ස්විච් එක ඩැමේජ් වෙන එක තමයි වැඩි හරියක් වෙන්නේ. ඉතින් මේ
මගේ මේස උඩ තිබුණා ටියුසර් ගොඩක්. එක ටියුසරයක්වත් නැහැ. ඔක්කොම මිසින් වෙලා එහාට මෙහාට. ඉතින් ටියුසරයක් නැතුව පොඩ්ඩක් හරි අමාරුයි මේ කාර්යය කරන්න. සාමාන්‍ය මේ ඉස්සරහා අපි දැන් කපාගත්ත තැන පොඩ්ඩක් රත් කරලා ඇඟිලි දෙකෙන් ඇද්දම මේක ගැලවෙනවා. මොකද්ද මේ වයර් එකේ රබර් එක. හොඳයි ඊට පස්සේ ඒක හරි. ඒක හරි වුණාට පස්සේ දැන් 195ක්ම මේකේ වැඩ ඉවරයි. තව පොඩි වැඩක් තියෙනවා. අපි ඒකත් කරලා දාමු. run off switch එක දාන්න. ඉතින් මේකේ run off switch එක ඔයගොල්ලෝ මේක පරිස්සමෙන් පාවිච්චි කරනවා නම් සාක්කුවේ දාගන්න නැතුව අතේ ගෙනියනවා නම් run off switch එකක් ඕනේ නැහැ. නමුත් මම නම් කියන්නේ run off switch එකක් දාගත්තා නම් හරි. මොකද එතකොට මේක ගිහිල්ලා තියෙන අවස්ථාවේ පොඩි ගෙනෙට්ට වුණත් මේක ඔන් කරලා තියන්න ඕනේ. ඔන් කරලා තියන්න බැරි වෙනවා. එතකොට මේ යන්නේ ධන ලයින් එකේ ග්‍රවුන්ඩ් මේ කොමන් එක. දැන් අපිට UV එක පත් වෙනවා බලා ගන්න පුළුවන්. රන් ඔෆ් එක දැම්මට පස්සේ මේ රන් ඔෆ් එක ඔයාලන්ට පේන දවන UV එක වැඩ. මේ දෙක සම්බන්ධ කරලා නැති නිසා තාම ඒව වැඩ කරන්නේ නැහැ. හොඳයි ඊට පස්සේ දැන් වර්ම් වයිට් එකත් වැඩ කරන ඔයගලන්ට පේනවා ඇති. ඊළඟට සප්ලයි දෙන්න තියෙන්නේ වයිට් එකට. ඉතින් මගේ ඉලෙක්ට්‍රොනික channel එකක් තියෙනවා. ලොකු ඉලෙක්ට්‍රොනික channel එකක්. ඒක ඔයගොල්ලෝ පුළුවන් නම් ඔයගොල්ලෝ හොයාගන්න.
ඒකේ මුකුත් මන් දාන්න යන්නේ නැහැ මේකට. ඔන්න වයිට් එකත් වැඩ කරනවා. ඔන්න ඔක්කොම ටික කිසි ප්‍රශ්නයක් නැතුව බඩු වැඩ කරනවා. බලමු පොඩ්ඩක්. පහන අපිට තවදුරටත් උවමනා වෙනව නැත්තේ නෑ. මේ වයර් රත් වෙනවද කියලා බලන්න. දැන් මේක න රත් වෙන්නේ මොකුත් ප්‍රශ්න නැහැ. ඊට පස්සේ තව එකක් ඔය මෙතන දැම්මොත් ඔන්න ඔක තමයි වෙන්නේ. ඒක නිසා එහෙම කරගන්න යන්න එපා. එතකොට බැටරි බහින ප්‍රවණතාවය ගොඩාක් වැඩි වෙනවා. ඊට පස්සේ මේ ලයින් කියන්නේ මේ තියෙන මේවා ඔයගොල්ලන් හිතන්න පුළුවන් මේ පින් කොටට කපලා ඉවරලා මේක අලවන්න තිබ්බා මට කියලා. දැන් මේ පින් කොටට කපලා මේක අලවන්න ගියොත් මෙතනින් කණුව උණු වෙනවා ඇතුලේ. මේ නෝමල් ස්විච් තමයි තියෙන්නේ කඩවල. ඉතින් හොඳ ස්විච් නෑ මේව ගන්න. හොඳ ස්විච් තිබ්බත් ඒත් ලොකු ගානකට තමයි අපිට මේක දෙන්නේ. ඒක නිසා මේ ගම් එකක් කොට ගම් එකකුත් නෙමෙයි මේක නිකන් අර ප්ලාස්ටික් රබර් වගේ අයිටම් එකක් තියෙන. ඉතින් මේක අපිට පුළුවන් අවශ්‍ය ඕනම වෙලාවක ගලවලා අයින් කරන්න. ඒක නිසා මම මේක මේ විදිහට දානවා. දැන් මේකට ඩබල් ගම් එක පාවිච්චි කරන්න පුළුවන්. ඩබල් ගම් එක දැම්මොත් දැම්මම තමයි. ඒක නිසා මම ඒක පාවිච්චි කරන්නේ නැහැ මේකට. සමහරක් වෙලාවට මගේ ෆෝන් එකේ ස්ටෝරේජ් ෆුල් වෙනවා. ඒකයි පොඩ්ඩක් බැලුවේ ඉස්සිලා මොකද්ද වෙන්නේ. මේක අපිට ඕනම අවස්ථාවකදී සමහරක් වෙලාවට මේ සර්කිට් එක අපිට අලි එක්ස්ප්‍රස් එකේ වගේ කොහේ හරි ගන්න හම්බ වුණොත් හම්බ වෙච්ච දවසක මේක නැවත ඔරිජිනල් හරි ගස්ස ගන්න පුළුවන්. මොකද සර්කිට් එකේ කිසිම තැනක් මම විනාශ කරේ නැහැ. ඒ විදිහටම තියෙනවා. එතකොට අපි මේ උඩෙන් ස්විච් ටිකක් දාපු එක තමයි කරේ. හොඳයි මේක පොඩ්ඩක් නිමෙනකම් මම මේක පෑන් එකට ටුට්ටක් අල්ලනවා. මොකද අපිට තව මේකට දාගන්න ඕන. සාමාන්‍යයෙන් කාට හරි හිතෙන්න පුළුවන් මොකක් හරි බෝඩ් එකක මේ ස්විච් තුන හයි කරලා මෙතනට හයි කරන්න තිබ්බ නේද කියලා. ඇත්ත වශයෙන්ම කියනවා නම් එහෙම කරන්නත් තිබුණා. ඒකට සාමාන්‍යයෙන් ඕන ඩොට් බෝඩ් කියලා තියෙනවා. වෙරෝ බෝඩ් කියලා කියනවා කඩේක. සාමාන්‍යයෙන් ඒ වගේ එකක් තිබුණා නම් මේ වැඩේ මීටත් වැඩිය ලස්සනට ගොඩ දාගන්න පුළුවන්. නමුත් මට මේ වෙලාවේ ඕගොල්ලන්ට අවශ්‍ය වුණේ, يعني මට අවශ්‍ය වුණේ මේක ඕගොල්ලන්ට මේ විදිහට හරි ගැසලා පෙන්නන්න. මොකද මේක මේ විදිහට හරි ගැස්සලා පෙන්වන්න ප්‍රධාන හේතුව ඇවිල්ලා හරිම සරලයි. සාමාන්‍ය බෝඩ් එකක් ගෙනල්ලා කපලා
ඒක මේව කරන්න කිව්වොත් බොහෝ දුරට සමහරක් කට්ටියට මේක බෝඩ් එක ගත්තේ කොහෙන්ද අරකද මේකද ඒ වගේ ප්‍රශ්නත් එන්න පුළුවන් නිසා තමයි බෝඩ් එකක් දාන්න නැතුව මම මේක නෝමල් මේව කරේ. සාමාන්‍යයෙන් මේ ස්විච් උත් අප්සෙට් යනවා වතුර ගියොත්. ඉතින් වතුර යවා ගන්න හොඳ නෑ. මේ ලොකු මැණික් ලොට්ටයක් බලන් ගියොත් මේගොල්ලෝ මේ වතුරත් අත ගගා මේක මේවා කරන නිසා තමයි මේවකට මේ වගේ දේවල් වෙන්නේ. හැමෝගෙම ඉල්ලනවා නැවත සැරයක් channel එකට subscribe කරන්න කියලා. මේක ඇවිල්ලා මේ ලේසියකට මේ නිමෙන්නේ නැහැ මෙතන. මොකද දැන් ගොඩක් වෙලා ඉඳලා මේක තියලා ගොඩක් වෙලා අල්ලන්න යනකොට ස්විච් එක උණු වෙයි. මේක වැට්ටුවොත් අනිවාර්යෙන් මේ හරියෙන් කඩලා යන්න ඉඩ තියෙනවා. සමහරක් වෙලාවට අර ඇතුළටත් එක්ක මේ ගම් එක බැහැලා තියෙන හින්දා එහෙම වෙන්නේ නැති වෙයි කියලා මම හිතනවා. හොඳයි ඊට පස්සේ අපිට දාන්න වෙන මේකට රන් ඔෆ් ස්විච් එකක්. මෙන්න මේ හරිය තිබ්බා නරක වෙච්ච ස්විච් එකක්. මේක පොඩ්ඩක් අප්සෙට් අපි මේක පොඩ්ඩක් පාවිච්චි කරමු මේක රියල් සෙල් එකකට. ඒ කියන්නේ හරියයිද නැද්ද කියලා බලන්න මේක අස්සට දාන්න මේ හතර මුල්ල පොඩ්ඩක් කට් කරලා දාමු. මොකද හරියයිද නැද්ද කියලා බලන්න කරලා බලන්න. කරලා බලන්න නැතුව හරියයිද නැද්ද කියන එක කියන්න අමාරුයි. සාමාන්‍යයෙන් මේක ටිකක් ඇතුළට යන්නත් ඕනේ. ඇතුළට ගියේ නැත්තම් මෙතන මේක දාන එකේ තේරුමක් නෑ මට හිතෙන විදිහට. මොකද නිකම්ම එබෙන්ඩ පටන් ගන්නවා ඊට පස්සේ සාක්කුවේ හරි බෑග් එක හරි දාගෙන යද්දී. එහෙම වුණාම ඒක අපිට හොඳ නෑ. ඊට පස්සේ කියන පුතා මේක බෑග් එකේ දාගෙන යන්නත් බෑ. අරකද මේකද කතන්දර ගොඩයි. ඒක නිසා අපි බලන්න ඕන මේක උපරිම පුල් මේ පැත්තට වාසියන විදිහට වැඩි කරන්න. මේ ස්විච් එක උඩම තමයි හිටින්නේ. බලමු මේ පැත්තට දාන්න try කරනවා. ඉතින් මේ මුළු හතර අපි පොඩ්ඩක් මේ පීරේ ගාලා බලමු.
අපිට කොහොම හරි මේ ස්විච් එක මීට වැඩි ඇතුළට යා ගන්න තමයි ඕනේ. ඒ ඇතුළට යාගත්තා නම් මොකකවත් වදින්නේ නැති විදිහට ඇඟිල්ල හරි දාලා මේක මේව කරගන්න පුළුවන්. කොහේ හරි වදිනවා. ඔහොම ඔබන්න යන්නත් හොඳ නෑ. එහෙම ඔබන්න ගියාම ස්විච් එක කැඩෙන්න බලනවා. බලමු තව ටිකක් අපි මේකට මොකක් හරි විසඳුමක් මම මේ කපන්නේ පරණ ස්විච් එකක්. ජෙම් ටෝච් එකෙන් අයින් කරපු එකක් තමයි. ස්විච් එකට ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙන්න මේ වැඩේ කරගන්න ෂේප් එකේ. ඒත් මේ ගන්න තමයි මේක හිටින්නේ. මේක මොකක් හරි වැදිච්ච ගමන් ටකස් ගාලා ඔන්නන්න බලනවා. කොහේ හරි ගිහිල්ලා වදින සීන් එකක් තමයි තියෙන්නේ. ඉතින් මේ වැඩේට අපිට පොඩි ස්විච් එකක් තමයි පාවිච්චි කරන්න වෙන්නේ. මේක වෙලාවට මම කැපුවේ නැත්තේ මේ කැපුවා නම් ඉවරටම ඉවරයි. මොකටද කියලා මම ස්විච් 4ක් ගෙනාවා. මම පාස් කරන අවස්ථාවේදී හරි එතකොට මේක අපිට මේක ඇතුළට දාලා ගම් ටිකක් දාලා ෂේප්මන්ට් එකක් දාන්න පුළුවන්. ස්විච් මේ පාස් කරන අවස්ථාවේ මෙතන මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් අපිට තව එකක් දාලා ගේමක් ගහ ගන්න පුළුවන් වෙයි කියලා හිතලා තමයි මම තව එකක් ගෙනාවේ. දැන් කොහොමත් ඒක මේකටම යනවා. හොඳයි. මේක දැන් සාමාන්‍ය මෙන්න මේ ගානට තියලා වයර් ටික කපා ගත්තට පස්සේ අපිට ප්‍රශ්නයක් නැතුව වයරුත් එක්ක මේක අස්සට ඔබා ගන්න පුළුවන්. ඉක්මනට මේ වීඩියෝ එක ඉවර කරමු. මොකද නැත්තම් පැයක් වෙයි. පැයක් වුණත් ඕගොල්ලන්ට බලන්නත් අමාරුයි ඒක. ස්විච් එකේ කේස් එකෙන් තමයි වැඩි හරියක් මේක ඇදුනේ. හොඳයි ඊට පස්සේ සාමාන්‍යයෙන් කාඩ්බෝඩ් කෑල්ල ටිකක් කාඩ්බෝඩ් කෑල්ලක් මේකට දාන්න ඕන. අනිවාර්යෙන් දාන්න ඕන. මොකද නැත්තම් මේක හවුසින් එකේ ගිහලා වදින්න ඉඩ තියෙනවා. ඒක නිසා ඊට පස්සේ ඇවිල්ලා මෙන්න මේ විදිහට මම මේක ඇතුළට දාගත්තට පස්සේ අපිට තියෙන්නේ මේකට ගම් ටිකක් දාලා මේක මේ විදිහට වහලා දාන්න. දැන් ඔයගලන්ට පේනවා ඉතින් මේකේ මොකුත් වැදුනේ නැති වුණොත් මේ වැදුනත් මේක ස්විච් එකක් ඔන් වෙන්නේ නැහැ. මේ ගානට මේක තියෙනවා. හොඳයි අපි මම ගම් ටිකක් දාලා ඉවරලා නැවත වීඩියෝ එකෙන් හමු වෙනවා. ඔන්න ඉතින් ওই විදිහට තමයි රන් ඕප් එක දාගත්තේ. ඔන්න රන් ඕප් එක ඕප් කරාට පස්සේ තත්ත්වේ
මොකුත් වැඩ කරන්නේ නැහැ. ඔන්න මෙනුවල් කරලා තියෙන්නේ දැන් ඉතින්. ඉතින් ඇවිල්ලා වැඩේ සාර්ථකයි 100%ක්. චාර්ජින් ලයින් එක අපි ගහලා බලමු. චාර්ජින් ලයින් එක බොහෝ දුරට කිසිම ප්‍රශ්න නැතුව චාර්ජ් වෙනවා. මම මේ පවර් බෑන්ක් එකකට තමයි මේක මේ ගහන්නේ. මගේ එකට මම ගහලා පෙන්නන ඉස්සෙල්ලාම ඔයගලන්ට පේනද මොන charge වෙනවා. දැන් ඇවිල්ලා මේකේ බල්බ් ඔටෝ වෙන එක නැති එක නම් කියන්න අමාරුයි. කොහොම හරි බැටරි charge වෙනවා මේකේ. බල්බ් ඔටෝ වෙන්න බල්බ් නැහැ මේකේ. තිබුණා නැත්තේ නෑ. ඒක ඔක්කොම ඩැමේජ් වෙලා තියෙන්නේ අර වතුර ගිය එකත් එක්ක. ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ. මේක අනිවාර්යෙන් charge වෙනවා. ඉතින් මම මේ කස්ටමර්ට ෆුල් බස්සලා නැවතත් charge කරලා පෙන්නලා තමයි මේ දෙන්නේ. නැතු නිකන් ආවට ගියාට දෙන්නේ නැහැ. හොඳයි එහෙනම් මේ වගේ වීඩියෝ එකකින් LED ටෝච් එකක් රිපෙයාර් කරන විදිහ තමයි අද මම ඔයගලන්ට කියලා දුන්නේ. ඉතින් මගේ වීඩියෝ එක වටිනවා නම් ෂෙයා කරලා ඒ වගේම channel එකට subscribe කරලා මට support එකක් දෙන්න. ඊට පස්සේ පුළුවන් ඔයගොල්ලන්ට gem සම්බන්ධව වීඩියෝ බලන්න. ඒ කියන්නේ මැනික්ස් ගල් සම්බන්ධව තමයි ඊළඟට වීඩියෝ කරන්න හිතන් ඉන්නේ. සමහරක් ඒ වගේ විස්තර සහිතව ඔයගොල්ලන්ට මම ඉස්සරහට ගේන්නම් විවිධ වර්ගයේ මැණික් ගල් සම්බන්ධව. ඉතින් ඒ වගේව තමයි ඉස්සරහට මම දාන්න බලාපොරොත්තු වෙන්නේ. අනිත් එක තමයි මේක ඇවිල්ලා මේ වෝල්ටේජ් කන්ට්‍රෝල් වෙන්නේ නැහැ. බ්‍රයිට්නස් අඩු වැඩි කරන්න අමාරුයි. මොකද කන්ට්‍රෝල් IC එක නැති නිසා. කොහොම හරි මේක ප්‍රශ්නයක් නෑ. මේ ගොඩක් හොඳට මේක පාවිච්චි කරේ කස්ටමර්. මොකද මේක ගන්නේ වයසක කෙනෙක්. ඒගොල්ලන්ගේ ඇස් පෙනීම පොඩ්ඩක් දුර්වල නිසා මේක ගහලා පාවිච්චි කරයි කියන අදහස් තමයි මගේ තියෙන්නේ. හොඳයි ගිහිල්ලා එන්න. හැමෝටම සුබ දවසක්. අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.